ඉතින් කොහමද යාළුවනේ මම සෑහෙන දවසක ඉඳන් හොය හිටියේ ඔයාලට දෙන්නේ වීඩියෝ එක. මෙන්න මේ වීඩියෝ එක මට දැන් හම්බෙලා තියෙනවා මේ වීඩියෝ එක. ඉතින් මම දැන් ඔයාලට මේ පෙන්වන්න යන්නේ. ඔයාලා දන්නවා පහුගිය දවසක මම වීඩියෝ ගොඩක් අරගෙන ආවා හොරණ ප්‍රදේශයේ සිද්ධ වූ වැඩිහිටි නිවාසයේ සිද්ධ වූ ගින්න ගැන. ඉතින් අද මම හොය හිටපු වීඩියෝ එකක් හම්බුණා. ඇත්තටම සෑහෙන දවසක් කිව්වා ඔයාලට ඒක අරන් එන්න. සමහර කෙනෙක් ඔයාලා දකින්නත් ඇති. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ලොකු අයියා කියන පුද්ගලයා හැමෝගෙම තාත්තා වගේ හිටපු පුද්ගලයා, තමන්ගේ දරුවෝ වගේ හදාවපු පුද්ගලයා, තමන්ගේ අත් දෙකෙන්ම ඒ දරුවන්ව ඉතින් මේ වගේ අවසන් කටයුතු කරන්න සිද්ධ වෙච්ච වීඩියෝව. ඉතින් ලොකු අයියා හීනකින්වත් හිතුවේ නැතුව ඇති තමන්ගේ දරුවෝ වගේ හිටපු මෙයාලට මේ විදිහට අවසන් ගෞරවයක් දෙන්න වෙයි කියලා මේ වගේ ඉක්මනකින්. ඉතින් කාලය කියන දේ අපිට නවත්තන්න බෑ. ඉතින් මම මේ පෙන්වන වීඩියෝ කොටස් ටික බලලා ඉතින් ඔයාගේ අදහස පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාත් ලොකු අයියට ආදරය කරපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මොකද ලොකු අයියා කියන්නේ 100,000 ගුණයකින්වත් හොයාගන්න බැරි මිනිස්සෙක්. මොකද තමන්ගේ වියදමින් තමන් ළඟ හිටපු ළමයිව මේ ළමයි වගේ හදාගත්ත අයව මේ විදියට අවසන් කටයුතු තමන්ගේ වීඩියෝෙම සිද්ධ කරලා තිනවා. මේ අවසන් කටයුතු වල දකින්නේ ලොකු අයගේ අතින්ම සිද්ධ වෙනවා. ඉතින් කෝ අර කැමරා ඉස්සරහා කෑ ගහව මිනිස්සු. මං හැමදාමත් කියන්නේ කෝ ඒ මිනිස්සු, කෝ ඒ වීඩියෝ කරපු මීඩියා වලින් ආපු අය කෝ මේවා පේන්නේ නැද්ද? මට තියෙන ප්‍රශ්නේ ඒකයි. ඉතින් විපතක් වුණ ගමන් මිනිස්සු තවත් අවුස්සන්න පාරට වහින මිනිස්සු කෝ දැන් නේද? අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න හදන මිනිස්සු ඇත්තටම දැන් කෝ. ඉතින් දුකයි මේ වීඩියෝ දකිද්දි බලලා ඔයාගේ අදහස පල්ලෙහාන් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ලොකු අය වෙනුවෙන් ඔයාගේ අදහස පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. බලන්න මේ වීඩියෝ කොටස.